පුළුවන් දරුවනේ කාලය එකතු කිරීම දැන් නියමිතව පුළුවන්. මේ කාලය එකතු කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒක පුළුවන්. හොඳයි. දැන් ඒක නිසා අපි කාලය එකතු කිරීම පුළුවන් නිසා දැන් අපි යන කාලය අඩු කිරීම කියන ගණන් ක්‍රමය. හොඳයි. එහෙනම් අපි ගානකින්ම පටන් ගමු කොහොමද කාලය අඩු කරන්නේ කියලා. හරිද? ඔය බලන්නකෝ කාලය අඩු කිරීම ගානක් තියෙනවා. මේ කාලය අඩු කිරීම ගණන් හදනකොට කලබල වෙන්න හොඳ නැහැ. අර වෙන දේ තමයි කලබල වෙන්න තියෙන්නේ. හොඳද? අපි බලමු මේක පිළිවෙලට කොහොමද ගණන් හදන්නේ කියලා. හොඳයි. දැන් අපි මුලින්ම පටන් ගන්නේ කොහොමද මිනිත්තු පැත්තෙන් නේද? එකතු කිරීම අඩු කිරීම අපි මේ පැත්තෙන් කරන්නේ යන්නේ. හරි. එහෙනම් අපි ඔන්න පුරුදු විදියට මගේ දරුවනේ බිංදුවෙන් හතක් අඩු කරන්න යන්නේ නැහැ. මේ කාලයනේ අපි කරන්නේ මොකක්ද? අපි බලනවා උඩ තියෙන විනාඩි ගන්න. විනාඩි කියේ මිනිත්තු 50යි නේද? 50න් පුළුවන් 30ක් අඩු කරන්න. අපෝ පුළුවන්. නේද? 50න් 30ක් අඩු කරන්න පුළුවන්. එහෙනම් අපි උන් අඩු කරන්න පටන් ගන්නවා. කොහොමද අඩු කරන්නේ? අර පුරුදු විදියමයි නේද? බිංදුවෙන් හතක් අඩු කරන්න යනවා. බිංදුවෙන් හතක් අඩු කරන්න බැහැනේ. ඒක නිසා 5න් එකක් ඉල්ල ගන්නවා මේ පැත්තට. එතකොට මේ පැත්ත 10යි. 10න් හතක් අඩු කරාම 3යි. දැන් මෙතන තියෙන්නේ 4. 4න් 3ක් අඩු කරාම 1යි. මේ පැත්තේ කිසිම වෙනසක් වුණේ නැහැ. 9න් 4ක් අඩු කරාම 5යි. ඔන්න දරුවනේ අපේ උත්තරය ආවා. පැය 5යි මිනිත්තු 13යි කියලා. එහෙනම් පැය 9යි මිනිත්තු 50න් පැය 4යි මිනිත්තු 37ක් අඩු කරාම අපිට උත්තරය එනවා පැය 5යි මිනිත්තු 13යි කියලා. සරලයි. මේක හරි සරලයි. ඔව් මේක හරි ලේසි. අපි එහෙනම් තව මේකට වඩා ටිකක් සංකීර්ණ ගන්නකට යමු. බලන්නකෝ දරුවෝ. කලින් ගන්නට වඩා ටිකක් සංකීර්ණ ගණනක්. හොඳයි. ඇයි සංකීර්ණ වෙන්නේ කියලා අපිට බලමුකෝ. හොඳයි. දැන් අඩු කරන්න යන්නේ ඔන්න අර පුරුදු විදියට වඩා දැන් මේ කාලයනේ මොන චුට්ටක් කලබල වෙන්නේ නැතුව අපි බලනවා ගන්න. කොහොමද? අපි බලනවා විනාඩි 40න් විනාඩි 50ක් අඩු කරන්න පුළුවන්ද? බැහැ. නේද? එහෙනම් මොකද කරන්නේ? හරි වැඩි. එහෙමනම් දරුවනේ අපිට සිද්ධ වෙනවා මේක අඩු කරන්න පටන් ගන්න කලින්ම අපිට පුළුවන් පැය පැත්තෙන් මේ පැත්ත දෙකක් ඉල්ල ගන්න. පැහැදිලිද? එහෙනම් අපි විනාඩි ගාන අඩු කරන්න බැරි නම් විනාඩි 40න් විනාඩි 50ක් අඩු කරන්න බෑනේ. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? පැය පැත්තෙන් විනාඩි පැත්ත දෙකක් ඉල්ල ගන්නවා. එහෙනම් මෙතන පැය 8ක් තිබුණා. 8න් එකක් ඉල්ල ගත්තාම 7යි. ඔන්න දරුවනේ මේ පැත්තට අර ඉල්ලගත්ත එක එනවා. පැයක් මේ පැත්තට එනවා විනාඩි පැත්තට. එහෙනම් පැයක් කියලා කියන්නේ විනාඩි කීයද? විනාඩි 60ක්. එහෙනම් උදේ මේ පැත්තෙන් එකක් ආවට මේ පැත්තට 60ක් එනවා. පැහැදිලිද? හොඳයි. දැන් ආපු 60යි තිබුණ 40යි. ඔක්කොම කීයද? පුතා මේ දෙක එකතු කරාම අපිට එනවා 60යි 40යි විනාඩි 100ක්. විනාඩි 100ක්. පැහැදිලිද? හරි. එහෙනම් විනාඩි 100ක් තියෙනවා දැන් අපි ගාව. විනාඩි 100න් 50ක් අඩු කරන්න පුළුවන්. අම්මෝ පුළුවන් නේ. එහෙනම් කීයද? 100න් 50ක් අඩු කරාම හරි ලේසි 50. හරිද? දැන් ඊළඟට ඔන්න විනාඩි පැත්ත අපි අඩු කරලා ඉවරයි. ලේසි. එහෙනම් මේ පැත්ත අපි අඩු කරමු. දැන් මෙතන තියෙන්නේ 7. 7න් 4ක් ගියාම 3යි. ඔන්න පුතා උත්තරය කීයද? පැය 8යි විනාඩි 40න් පැය 4යි විනාඩි 50ක් අඩු කරාම අපිට පිළිතුර එනවා පැය 3යි විනාඩි 50 කියලා. පැහැදිලිද හදපු විදිය? කොහොමද අපි කරේ?
මුලින්ම බලනවා 40න් 50ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. ඒක නිසා අපි පැය පැත්තෙන් මේ පැත්තට එකක් ගේනවා. පැයක් මෙහෙට එනවා කියන්නේ විනාඩි 60යි. එහෙනම් ඒ විනාඩි 60 ගන්න කලින් අපි ගාව 40ක් තිබුණානේ. එහෙනම් ආපු 60යි තිබ්බ 40යි දෙක එකතු වුණාම විනාඩි 100යි. දැන් විනාඩි 100න් අපිට ඕන කරන උත්තරේ 50 අඩු කරන්න පුළුවන්. ඔව් 100න් 50ක් අඩු කරාම ඉතුරු වෙන්නේ 50යි. දැන් මෙතන තියෙන 7යි 7න් 4ක් අඩු කරාම 3යි. ඔන්න පුතා උත්තරය පැය 3යි මිනිත්තු 50යි. අපි තව ගණන් දෙයක් හදමු. නේද? හොඳයි. බලන්නකො දරුවනේ මේ ගානේ පැය 10න් පැය 10යි මිනිත්තු 27න් පැය 3යි මිනිත්තු 45ක් අඩු කරන්න තියෙනවා. හොඳයි. එහෙනම් අපි උන් අඩු කරන්න පටන් ගමු. කොහොමද? 7න් 5ක් අඩු කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි 7න් 5ක් අඩු කරන්න පුළුවන් වුණා කියලා ගාන එහෙම හැදුවොත් අපි අමාරුයි. නේද? කොහොමද කරන්නේ? විනාඩි 27න් පුළුවන්ද විනාඩි 45ක් අඩු කරන්න. එහෙනම් ඔන්න අපි මොකද කරන්නේ? ඔන්න අපි හැපැත්තෙන් ඉල්ල ගන්නවා. 27න් 45ක් අඩු කරන්න බෑ. ඒක නිසා පුතා මෙතන තිබ්බ 10න් එකක් ඉල්ල ගන්නවා. දැන් මේ පැත්තේ 9යි. මේ පැත්තට එනවා. පැය එකක් මෙහෙට එනවා. එතකොට කීයද? විනාඩි 60යි. දැන් ආපු 60යි තිබුණ 27යි ඔක්කොම කීයද? 60යි 27යි. දැන් අපිට තියෙනවා මේ පැත්තේ 87ක්. දැන් පුළුවන් 87න් 45ක් අඩු කරන්න. හොඳටම පුළුවන් නේද? එහෙනම් 87න් 45ක් දැන් අපි අඩු කරමු. 7න් 5ක් 2යි 8න් 4ක් 4යි. දැන් මෙතන තියෙන්නේ 9යි 9න් 3ක් 6යි. ඔන්න දරුවනේ උත්තරය ආවා. පැය 6යි විනාඩි 42යි. පැය 6යි මිනිත්තු 42යි කියලා. බලන්න දරුවනේ මේ ගානේ කියනවා පැය 8යි විනාඩි 9න් අඩු කරන්න පැය 2යි විනාඩි 39ක්. හොඳයි. දැන් අපි අඩු කරන්න යන්නේ. පුළුවන් ද විනාඩි 9න් විනාඩි 39ක් අඩු කරන්න? බැහැනේ. එහෙනම් මොකද කරන්නේ? අපි ඉල්ල ගන්නවා පැය පැත්තෙන් විනාඩි පැත්තට. පැය 8න් එකක් ඉල්ල ගත්තාම 7ක් ඉතුරුයි. මේ පැත්තට 60ක් එනවා. එහෙනම් ආපු 60යි තිබුණ 9යි. දැන් ඔක්කොම තියෙනවා 69ක්. පැහැදිලි? එහෙනම් 69න් පුළුවන් දරුවනේ 39ක් අඩු කරන්න. පුළුවන්. කොහොමද? එහෙනම් 9න් 9ක් බිඳුවයි 6න් 3ක් 3යි. මේ පැත්තේ තියෙනවා 7 7න් 2ක් 5යි. එහෙනම් මගේ දරුවනේ ඔන්න උත්තරය ආවා. කීයද? පැය 5යි විනාඩි නැත්නම් පැය 5යි මිනිත්තු 30යි. පැය 8යි විනාඩි 9යි. පැය 2යි විනාඩි 39ක් අඩු කරාම අපිට උත්තරේ එනවා පැය 5යි විනාඩි 30යි කියලා. එහෙනම් මම හිතනවා කාලය අඩු කිරීම කියන ගණන් ක්‍රමය හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා දිගටම හදන්න. දිගටම හදන්න තව ටික දවසයි අපිට විභාගෙට තියෙන්නේ. ඒ නිසා මේ දවස් ටිකේ පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනේ. නේද? හොඳ ලකුණකට යන්න. හේතුව අඩු ලකුණකදී මට නැවතුනත් අර ආවගේ ඉබ්බගේ බේස් එක වගේ නේද? දුවන්න පුළුවන්කම තියෙද්දි මහන්සි වෙන්න පුළුවන්කම තියෙද්දි අද මේ දරුවනේ මග නැවතුනොත් ඒක ජීවිතේටම බලපාන නේද? ඒක නිසා මේ දවස් ටික උදට මහන්සි වෙන්න වෙලා මේ ටික හරියට හදාගන්න. කාලය එකතු කිරීම කාලය අඩු කිරීම අපි කතා කරලා තියෙන්නේ. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. සහ එල්ලීම් ගොඩක් තියෙනවා. එල්ලීම් තමයි මේ කරගෙන යන්නේ. ඔයාලට මොනවා හරි ගණන් ක්‍රමයක් තේරෙන්නේ නැත්නම් අපහැදිලි නම් මැසේජ් එකක් දාන්න. එතකොට ඒ ගණන් ක්‍රමයෙන් ගණනක් අපි හදලා විදිහ බලමු. එහෙනම් හැමෝටම අයිබෝවන්. නැවත තව ගන්න තිබුණා නේ.